හායි ගයිස් ඔන්න මේ වීඩියෝ එකෙන් ගෙනලා තියෙන්නේ අපේ සේව් එකට ඊළඟට එන්න තියෙන සුපිරි ඉවෙන්ට් සෙට් එක ගැන. වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් නොකර බලන්න. ඒ වුණොත් ඔයාලට මේ ඉවෙන්ට් සෙට් එක එක තැනක් හරි මගහැරෙන්න පුළුවන්. මතක ඇතුව වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe 500 ගන්න පොඩි support එකක් දෙන්න. එහෙනම් තවත් වැඩි කතා නැතුව අපි යමු අදගෙන අපි ඉවෙන්ට් සෙට් එක බලන්න. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඊළඟට එන්න තියෙන සුපිරි ඉවෙන්ට් සෙට් එක. පළවෙනි ඉවෙන්ට් එක විදිහට එන්න තියෙන්නේ ටෝකන් වීල් ඉවෙන්ට් එකක්. කලින් අපු බන්ඩල් ටිකක් මේ ඉවෙන්ට් එක රිටර්න් කරනවා. ඒ ඉවෙන්ට් එක මේ විදිහට තමයි එන්න තියෙන්නේ. මෙන්න මේ ලුක් චේන්ජර් බන්ඩල් එක මේ ඉවෙන්ට් එකත් එක්ක එන්න තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපිට මේ බන්ඩල් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ඉවෙන්ට් එකෙන් එක බන්ඩල් එකක් හරි ගන්නවා නම් දැම්ම ඩයමන්ඩ් 4000ක්ව සෙට් කරලා තියාගන්න. ටෝකන් වීල් ඉවෙන්ට් එකක් විදිහට එන හින්දා ටෝකන් 200ක් දීලා බන්ඩල් එකක් එක්ස්චේන්ජ් කර ගන්න පුළුවන්. ඔන්න ඊළඟට බලා ගන්න පුළුවන් අපේ සේව් එකට එන්න තියෙන සුපිරි ගන් ස්කින් ඉවෙන්ට් එක. මේකෙන් කලින් ආපු ගන් සෙට් එක රිටර්න් කරලා තමයි තියෙන්නේ. මෙන්න මේ AWM ගන් එක හපවු එනවා කියලා තමයි කියන්නේ. මේක ඩබල් ඩැමේජ් AWM ගන් ස්කින් එක. මේ AWM එක හපව පාර රිටර්න් කරනවා කියලා තමයි කියන්නේ. මේක නම් සුපිරි එකයි. මේ වීඩියෝ එක බලන ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිට 500යි subscribers ලා ගහගන්න support එකක් දෙන්න. ඒ වගේම මේ කලින් දීලා තියෙන වෙක්ටර් ගන් ස්කින් එක මේකත් ආපහු අපේ සේව් එකට රිටර්න් කරනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම මේකේ ඩැමේජ් එක වැඩි රේන්ජ් එක ඩබල් කරලා තියෙනවා. මේ තියෙන M5 ගන් ස්කින් එක ඩබල් ඩැමේජ් MP5 ගන් එක තමයි මේක. මේ ගන් ස්කින් සෙට් එකම අපේ සේව් එකට කලින් දීපු ගන් ස්කින් සෙට් එක ආපහු රිටර්න් කරන්නේ. මේ ඉවෙන්ට් එක ටෝකන් වීල් ඉවෙන්ට් එකකින්ද ටෝකන් දීලා එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්. ඒ හින්දා දැම්ම ඩයමන්ඩ් 3500ක් රෙඩි කරලා තියාගන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපිට එන්න තියෙන තවත් සුපිරි ඉවෙන්ට් එකක්. ඔන්න අපිට ඊළඟට බලා ගන්න පුළුවන් එන්න තියෙන සුපිරි ඉවෙන්ට් එක. මෙන්න මේ වින්ටර් ලයිට් ෂොටි ගන්න එකත් එනවා කියලා තමයි කියන්නේ. ඒ වගේ මේ තියෙන AC80 ගන් ස්කින් එක. ඒ වගේ මේක ඩබල් රේන්ජ් රේට් ඔෆ් ෆයර් එකක් වැඩි කරලා තමයි තියෙන්නේ. ඒ වගේ මේ පට්ටම් පරණ AK47 ගන් ස්කින් එක ආපහු අපේ සේව් එකට රිටර්න් කරනවා කියලා තමයි කියන්නේ. මේක ඩබල් ඩැමේජ් AK47 ගන් ස්කින් එකක්. accuracy එකක් වැඩි කරලා තියෙන්නේ. රීලෝඩ් ස්පීඩ් එක අඩු කරලා තියෙන්නේ. අපිට වෙන්නේ මේ විදිහට තමයි ඉවෙන්ට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ඉවෙන්ට් එක කරන්න ඩයමන්ඩ් 3500ක් විතර යනවා. එහෙනම් දැම්ම ඩයමන්ඩ් ටික ඒකට රෙඩි කරලා තියාගන්න. තාමත් ඔය අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිට 500 subscribers ලා යන්න support එකක් දෙන්න. මේ වීඩියෝ එක ගැන හිතන දේ ඔයාලට පහලින් comment එකක් දාගෙන යන්න. අපිට ඊළඟට එන්න තියෙන තව සුපිරි event set එකක් මම ඔයාලට පෙන්නන්න. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ අපි ඊළඟට එන්න තියෙන සුපිරි event එකක්. මෙන්න මේ විදිහට තමයි අපිට මේ event එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් කට්ටිය බලන් හිටු සොම්බි සමුරායි බන්ඩල් එකයි මෙන්න මේ වගේ අලුතින් ඩිසයින් කරපු සුපිරි බන්ඩල් එකකුයි මේත් එක්ක රිටර්න් වෙනවා. කාලයක් තිස්සේ සොම්බි සමුරායි බන්ඩල් එක ගන්න බලන් හිටපු අයට නම් මේක සුපිරියක් වෙයි. Oh my god! Wow! දැන් දැන් මේකට ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න. මේ ඉවෙන්ට් එකේ එන ටෝකන් වීල් ඉවෙන්ට් එකක් විදියට මේ බන්ඩල් එක ටෝකන් 225 දීලා අපිට එක්ස්චේන්ජ් කර ගන්න පුළුවන්. මේ ඉවෙන්ට් එක කරනවා නම් ඩයමන්ඩ් 4500 5000ක්වත් යනවා. එහෙනම් දැන් මේකට ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න. මං ඊළඟට ඔයාලට පෙන්නන්න යන්නේ අපේ ඒකට එන්න තියෙන අලුත්ම යෝ බන්ඩල් එක. මෙන්න මේ විදිහට අමුතුම ඩිසයින් එකකට තමයි නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ අපේ සේව් එකට ආපහු කලින් දීලා තියෙන යෝ බන්ඩල් දෙයක් ආයෙ රිටර්න් කරනවා. මේ බන්ඩල් දෙක තමයි මේ ඉවෙන්ට් එක රිටර්න් කරන්නේ. මම දැන් ඔයාලට පෙන්නන්න අපේ සේව් එකට එන්න තියෙන තවත් සුපිරි ඉවෙන්ට් එකක්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ සේව් එකට එන්න තියෙන සුපිරි තවත් ඉවෙන්ට් එක. මෙන්න මේ පෙන්නන බන්ඩල් එකත් අපේ සේව් එකට ළඟදී මේ එන්න තියෙන බන්ඩල් එකක්. මෙන්න මේ විදිහට තමයි අපිට මේ බන්ඩල් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ බන්ඩල් එක තමයි ෆීමේල් බන්ඩල් එක. මේ විදිහට තමයි මේ ෆීමේල් බන්ඩල් එක ඩිසයින් කරලා තියෙන්නේ. ෆීමේල් බන්ඩල් ගන්න ආසාවෙන් හිටපු සෙට් එකට නම් මේක සුපිරි එකයි. මේ වගේ මෙන්න මේ සුපිරි amount එකත් මේ ඉවෙන්ට් එකෙන් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ඉවෙන්ට් සෙට් එක සම්බන්ධව තමයි මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. වීඩියෝ ගැන හිතන දේ ඔයාලට පහලින් කමෙන්ට් කරලා යන්න. මේ වගේ හැමදාම අප්කමින් වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට මම ගිහිල්ලා එන්න හැමෝටම goodbye.